Hello boys and girls, ඉතින් ඔන්න අපි කාලයකට පස්සේ vlog එකක් කරන් ආවලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මාස 3-4ක් ගියා අප vlog එකක් දාන්න channel එකේ. ඉතින් අද අපි අපේ set එකත් එක්ක අලුත් trip එකක් යන්න plan කරා. Meanwhile ඉතින් මම වාට ඉස්සරහට පෙන්නන්න trip එකේදී කවුද ඉන්නේ කියලා. ඉතින් අද අපි යන්නේ අපේ 5th vlog එක Trinco trip. right ඉතින් අපේ ගමනේ අද එපිසෝඩ් කට්ටිය මම ඔයාලට එකින් එක්කෙනා පෙන්නන්නම්. වෙන්නේ කාමරාංගේ අපේ ඉදිරිස් අයියාගේ වයිෆ් ඔයාලට මතක ඇති. වෙන්නේ අපේ ඉදිරිස් අයියා අපේ සුදු මහත්තයාත් ඉන්නවා. කේසරේ තලිකඩව ගියේ. කේසරේ නම් සුදු පදෙකුත් ඉන්නවා. right මේන් අපේ උදාර මල්ලි කලින් trip එක අපිත් එක්ක ගියා ආපතේ trip එකේ. මේ අපේ පිල්ල මල්ලි කලින් trip එක වලට මතක ඇති. අවුරුදු ආතල් ලැබුණු කොල්ලෙක්. සත්‍ය බොහොම කටුකයි. ඉන්නේ මගේ වෙන්ඩ වයිෆ් my girlfriend. ඒ තමයි අපේ මල්ලි. මෙයා තමයි අපි පරිස්සමට එක්කන් එන්නේ. වාහනේ අපේ මල්ලියා. right ඉතින් අපි කෝනේශ්වරම් කොයිලට ගිහලා බලමු. මම කලින් වතාව කියලා දින තොර මම බ්ලොග් කරන්නේ නැහැ. අද ගිහලා බලමු කෝනේශ්වරම් කොයිලට. හලෝ සුදු මහත්තයා කොහෙද යන්නේ? කොහෙද යන්නේ? කොහෙද යන්නේ? විශාල කරදරයක් වුණා නේ මේක. මේක මූද. අපේ කොල්ල බලේ තියෙන්නේ කොල්ලෝ එක්ක. ඉස්කෝලේ ට්‍රිප් එක. හලෝ සුදු මණික කොහෙද යන්නේ? අපි ට්‍රිප් යනවා. අපි දැන් අපේ ෆස්ට් ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ කෝනේශ්වරම් ආයෙත් කියන්න බබා එක. කෝනේශ්වරම් කොයිලට ඇවිල්ලා ඉන්නේ. අපි ගිහලා බලමු. මේක නම් මම හිතන්නේ වීඩියෝ කරන්න දෙන්නේ නැති වෙයි. එළිය කැල්ලට මම ඔයාලට පෙන්නන්නම්. ඇත්තටම මම හිතන්නේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. අපි ගිහලා බලමු. මේක අර ගාන මේ වැච් එකක් තිබ්බා යාළුවනේ. අපි යනකොට මෙන්න ට්‍රින්කෝ ග්‍රවුන්ඩ් එකේ ඉවරයි. ඒක වාලගේ. අයියෝ මා පොල්ලට සතුට මූල දැකලා. ඕගාල මොකද දැකලා සතුට. අර කාල්සුවක් වල්ලගෙන ඔය විස්කෝල් ට්‍රිප් එකක් කරනවා යාළුවනේ මේ ට්‍රින්කෝ බලන්න මූද බලන්න. එළමයි හොගාන පොකුණ බලන්න ඉල්ල යාළුවනේ. මොහොතේ මම කැරවලක් පේන්නවා. ඒකනේ මම මූද කියන්නේ. බයිදල මේ අනුරාධපුර රැවක් කියලා. නෑ පේනක් දන්නේ නේ මම අපි එළිය. පේනවද නේ? ඌ අපි බෙන්ගයක් අතට යනවා. ඕච්චේ කන් දැක්කද? right ඉතින් අපි කෝනෙක්ෂන් කොවිලේ යන්නේ අපි දෙන්නගේ පොස්ට් ගමන නේද? ඔව් පළවෙනි vlog එක. ඉතින් ඔයාලට තව ඉස්සරහට සෑහෙන vlogs දාන්න පුළුවන් අපි දෙන්නගේ. ඉතින් කට්ටිය අපිව දාලා ගියා. අපි යමු. අපි දැන් සුට්ටක් පරක් වුණා වැඳලා ඉන්න. ඉතින් අපි යමු එහෙනම් ඊළඟට බලමු කොහටද යන්නේ කියලා. අපි දැන් එනවා කොවිලේ යනවා. ඔය පේනානේ කරන වැඩ. අනේ අනේ. Hi. Hi. දෙකත් වෙනවා ලොකු වැඩක. අපි චෙක් ඉන් වෙනකම් පොඩි රවුමක් දාලා ඉමු. right මේක තමයි අපිට හම්බෙච්ච හොටෙල් එක. ඉතින් හොටෙල් එකේ අපිට හම්බෙච්ච රූම් එක අපේ 6 දෙනෙක් ඉන්නවා. ඉතින් බලමු 6 දෙනාට ඇතුළේ නම් මේ රූම් එකේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් මේ තමයි එන්ට්‍රන්ස් එක. එන්ට්‍රන්ස් එකේ එල්ලිය තියෙනවා බාත්රූම් එක. විතර දෙන්න බාත්රූම් එක. අදින් පොඩි මුනේ තෙජ්ජයක් තියෙනවා. මේක තමයි එද්දි මේන් නොබින හැදුවෙත් එක. ඉතින් සමහරවිට ඉතින් නැලකන් කියනවා. ඒක ලේඩිස් වල වෙන් කරලා තියෙන්නේ. මේක තමයි බොයිස් ඒරියා එක. අර අපි හතර වෙනාට ඒක බොයිස් ඒරියා එක. අර පැත්තේ කොල්ලෝ වෙන තියෙනවා ඕපන් කියලා.
මේක තමයි අද අපි නයිට් එක ගත කරන හොටෙල් එක. ඉතින් නොන අපේ බ්ලොග් එකේ දෙවැනි දවසේ ආරම්භය. ඉතින් අපි මේ හොටෙල් එක පිටිපස්සේ තියෙන බීච් එක පැත්තට පොඩ්ඩක් ආවා. උදේම යකින් යන්න කලින් කට්ටියම බීච් එකේ පොඩ්ඩක් ඇවිදලා පොඩ්ඩක් අපි එළිය යකින් යන්න කතා වුණා. ඉතින් මෙතන ලස්සන වැඩක් අපි දැක්ක. මේ පිටිපස්සේ වලට පේනවා ඇති. මාදලකින් අදින කට්ටිය. අපි හොටෙල් එකෙන් පිටත් වෙන්න යන්න යාළුවෝනේ. දැන් අපේ ටයිම් එක හරිය චෙක් අවුට් වෙන්න. අපේ බිල ගමනාන්තේ කොහෙද? මාවල් බීච් එක. අපි දැන් කට්ටිය හොදලා කරලා ගන්න යන්නේ. ඕකාල මුකුණ බලන්න යන්නේ මාවල් බීච් එකට. අපි එන වැඩේ පටන් ගමු අපේ ඩේ 2 එකට. රයිට්. ඩේ 2. දෙරම දැන් මාබල් බීච් එක ඇවිල්ලා ඉන්නේ. පිටිපස්ස වලට පේන්නේ. ඉතින් අද නම් ලොකුවට සෙනග නැහැ. ඒවට පට්ටම රස්නයක් තියෙන්නේ. සාමාන්‍ය සෙල්සියස් අංශක දැනෙන උෂ්ණත්වය 40ක් විතර දැනෙනවා. ඊටත් වැඩිය දැනෙනවා. ඉතින් දැන් අපි මම නිලාවේලි ට්‍රින්කෝම් සාමාන්‍ය නිලාවේලි ගියාට මාබල් බීච් එකට වැඩිපුර එන්නේ නැති නිසා අපි අද වෙනසකටත් එක මාබල් බීච් එකට ආවා. ලොකුවට රැල්ල නැහැ. සාමාන්‍ය ඕන කෙනෙක්ට හිමාඩු පාඩුවේ ෂේප් එකේ නාගන්න පුළුවන් තැන. හැබැයි අපි ආපු ටයිම් එක තමයි පොඩි ගැටලුවක් තියෙන්නේ. වට්ටම රස්නේ අපි යමු. නන්නත් තියෙනවනේ. මේ මොහොතේ අපිට පේනවා ඈත කෙළවරේ නෞකාවක් අප දෙසට කඩා වදිනවා. සතුරු තෙහර ගියා. LTD දම්. ඒ නැව් ආස්තාත්තරින් අහන්න නැව්වෙන. ඔය ගෙන ඩිංග. අන්න අපිත් එක්ක ආපු දෙන්නෙක් ෆ්‍රී ෂූට් එකක් කරනවා. right okay boys and girls අපි අපේ vlog එක මෙතනින් නිමා කරන්න යන්නේ. දැන් අපි මොකද්ද බීච් එක? මාබල් බීච් එකෙන් ආපහු යන්න දැන් නැවතත් අනුරාධපුරේ බලා පිටත් වෙන්න අපි ට්‍රැවල් පාර්ට් එකේ දවස් දෙක ගෙවිලා ගියා දැවුනෙවත් නැහැ. ඉතින් මොන්ටම ඔයාලට vlog එකකින් හම්බෙමු. එහෙනම් thank you so much වීඩියෝ බලුවට ලයික් එකක් දාන්න boys. ඒ වගේම ඔයාලට කැර නම් අපේ channel එක subscribe කරලා තිකනවා මේ වගේ vlogs බලන්න set එක එකතු වෙන්න. එහෙනම් next vlog එකෙන් ඉතාලම ඉක්මනින් හමු වෙනකම් අපි ගිහින් එන්නම්. Bye.